වැරදිලා ආපු හරි මැණික් ගලක් තියෙන්න පුළුවන්. මට හම්බුණා මැණික් සුදු මැණිකක්. ක්‍රිස්ටල් ගලක් හම්බුණා. දැන් මං පෝසත් වෙන්න යන්නේ. ජෙල් කටින් මැෂින් ඩයමන්ඩ් පොලිෂ් පවුඩර්. කරට කියලා 1000ට ගත්තේ. මැණිකක් අතේ තියා. ලස්සන පිටිපස්සේ තව හැංගිච්ච දුබ්බර කතා මැණික් එපා මට. හයි ප්‍රවහන්ට සිටින් කොහමද? ඔන්න අද අපි රත්නපුරේ පැත්තේ ආම ඔයගන්ට පෙන්වන්න හිතුවා මේ මැණික් පතලක් මේ කොහොමද වැඩ කරන විදිය. මේ තියෙන අපි යන්න හදන තැනට කලින් මෙන්න මෙතන තියෙනවා මේ පතලක් දැන් මේ වහලා. මේ තියෙන වහපු එක. මැණික් ලස්සන වුණාට හොයාගන්න ලේසි නෑ ඉතින්. ඒක තමයි බඩු පල්ලෙහාට යවන්නේ. ඊට පස්සේ මේ ගස් වලින් තමයි මේ වැලි එන එක නවත්තන්න දාලා තියෙන්නේ. මේ පතල කපන්න මාස 2ක් විතර ගියා කියලා තමයි කිව්වේ. මෙන්න මේ බටෙන් තමයි පල්ලෙහාට මේ හුලං යවන්නේ. අන්නත පල්ලෙහාට මිස් ගන්න අමාරු හින්දා. මේකට මොකද කියන්නේ? දවරනේ. මේකෙන් තමයි පල්ලෙහාට මේ මඩු දාලා යවන්නේ. මේකේකට මම කිව්වා මේ ගස් දැන් ඒවා වේලිලා. මේ ගස් වල පොළ වලින් තමයි මේ වටේට වැලියෙන්නේ නැති වෙන උදරේන දාලා තියෙන්නේ. ඒකේ නම මොකද කිව්වේ? කැකිල්ල. මේ කට්ටිය පල්ලෙහා ඉන්න වැඩ කරනවා. දැන් මේකේ යට වතුර තියෙනවා. ඒ වතුර ටික එනවා මේ වටේ. වැඩි පල්ලෙහා තියෙන වතුර ටික. දැන් ඔය තව යටට හරනවාද නැත්තම්? දැන් ඔය දෝනාවක් තමයි යන්නේ. බලන්න යන්නේ තව එකක්. ඉතින් තව වහපු එකක් තියෙනවා. දැක්කනේ වතුරේගේ. දැක්කද? ඔය වගේ තියෙන වතුර ටික අර බටෙන් අයින් කරලා. මේ තියෙන තව වහපු එකක්. හරි. මට හම්බුණා මැණික් මේ තියෙන්නේ. දැක්කනේ? මැණිකක් හම්බුණා මට. මේ ඔක්කොම තියෙන්නේ යට තිබිච්ච ඒ ගල් තමයි. මේ බලන්න කොච්චර ගල් තියෙනවද කියලානේ. මේ අපි හිතන්නේ නැති වුණාට මේ මුතනත් ඔය වැරදිලා ආපු අක්කාරි මැණික් ගලක් තියෙන්න පුළුවන්. මේ ඉතින් කොහොමද ඔය මැණික් ලස්සන වුණාට මැණික් කරන කට්ටියගේ ජීවිතය දැක්කම මේ පල්ලෙහාට ගිහිල්ලා ඒක බලන්න ඕනේ. ඉතින් මේ අපි හිතන තරම් ඉතින් ලස්සන නැහැ. අමාරුයි. ලස්සන පිටිපස්සේ තව හැංගිච්ච දුබ්බර කතාවක් තියෙනවා ඉතින්. මේ තියෙන මොන හම්බෙච්ච මැණික මේ මේ සුදු මැණික. මැණික් එපා මට. අන්න අපි කිව්වා මැණික් පතර බලන්න ඇවිල්ලා නින්ද ගිහිල්ලා මැණික් හොයලා. මේ ඉල්ලම මේ වගේ මැණික. මේ දැන් ඩොයියන් ඉන්නේ මෙතන මේ. මට හම්බුණා ක්‍රිස්ටල් ගලක් හම්බුණා. ඉතින් දැන් මං පෝසත් වෙන්න යන්නේ. මේ තියෙන්නේ මේ දැන් පතලේ අර දෙපැත්තට දාලා තියෙනවානේ මේ ලී දාලා තියෙන මේ පුවක් වල ඒව දාලා තියෙන්නේ. දැන් මෙතන මේ වගේ මේ කපලා හදලා තියෙනවා. ඊට පස්සේ මේ අර තව ගොඩ ගහලා තියෙන්නේ මේ කැකිල්ල කොළ මම ඔයගන්ට කිව්වේ කැකිල්ල කොළ වලින් තමයි මේ දෙපැත්තේ වැලි එන්නේ නැති වෙන්න ගන්නෙ. ඉතින් ඒවත් හොයාගන්න ඕනේ කැලේ ගිහිල්ලා. ඉතින් මේ තමයි බැකෝ වලින් හාරන පතල්. මේ පතලෙන් ගත්ත මේ ඉල්ලන් දැන් මෙතන මේ හොදන්න. මේ කපන්න කොච්චර කල් ගියද? ඒ වැඩ ගන්න කිව්වනේ කොහොමද? තියෙන්න පුළුවන් දැන් හැංගිච්ච මැණික. පතලෙන් ගත්ත ඒවා ටික ඔක්කොම මේකට දාලා වතුර එකෙන් ගහලා ඊට පස්සේ හොයලා බලනවා තියන්න කියලා. දැන් මෙතන පොඩ්ඩක් මේ මඩ දුස්සනවා. ඒ තියෙන ගරලා ඉවරයි කියලා. ඊට පස්සේ ආයෙ මූද වලට දාලා ගලනවා. මැණික් පතල් වලින් අරගත්තට පස්සේ මේ මැණික් උපදාලා ගන්න විදිය පෙන්නන්න. මේ තියෙන මේ මැෂින් තියෙන විදිය ඒවටම වෙනම මේ මැෂින් තියෙනවා. මේවට කියන්නේ ජෙල් කටින් මැෂින්. ඊට පස්සේ මේ වගේ ස්ටික් තියෙනවා. ඒ ස්ටික් වල තමයි මේ චූටි ගල් අලවන්නේ. වැක්ස් එකක් දාලා පත් කරලා අලවනවා. ඊට පස්සේ මේ තව පොලිෂ් කරන විදිහේ හැමදේම ඔයගොල්ලන් කියන්නේ යන්නේ. එහෙනම් අපි ඒක බලමු. මේක මොකද ගෝමේද කිව්වනේ? ගෝමේද ගල. මොළෙම තියෙන ගල ඔය වගේ. ඒකල ෆ්‍රීෆෝම් කරනවා කියලා කියන්නේ. ගලේ ෂේප් එකක් හදාගන්න. ගලේ හරියට තමයි මේ වගේ ගල තමයි මේක පළවෙනිම වැඩේ. මේ වතුර යුතු කෙනේ. මේක එතකොට මේ දෙවෙනි ස්ටෙප් එක නේ. මේක බලන්න. ඒ වේ. මේක ඒකට අරව ගන්නවා ගල. මේ ගල ස්ටික් එක එලකොට පස්සේ මේ අපි හරියටම ෂේප් එක හදනවා. මේ ගලේ ගර්ල් එකක් හදාගන්න මේ වැඩ කරන්නේ. වටේට ගර්ල් එකක් හදාගන්න. සාමාන්‍යයෙන් හදනවා නම් මේක 6 මාර්ගයෙන් මිලිමීටරයක වෙනසක් තියෙන්නේ. ඔව්. භාග වෙනසකට තමයි හදන්නේ.
ඒ වගේ සයිස් එකට හදපු ගල් ටිකක් නේ. උඩ පැත්ත වැඩ කරලා තියෙන්නේ. ඒ ඔක්කොම නිල් පාටද? කෑලි 8ක් තියෙනවා වටේට බෙදලා. 8ක් තියෙනවා. මේ රවුමට. ගලේ ප්‍රධාන පට්ටල් ටික තමයි ඔය දාන්නේ ප්ලේට් එකක් කියලා. ඔය පට්ටේ. දැන් කරන්නේ ඔය පට්ටේ නේ. මේ මොඩල් පුණාමයි බලන්නේ. මේවත් බැලුවයි කියලා. මේ තියෙන්නේ ගල පොලිෂ් කර. මොනවද දාන්න පොලිෂ් කරන්නේ කියලා? මේක ඩයමන්ඩ්. මේක තියෙන කුඩු ඩස්ට් එක. ඩයමන්ඩ් පොලිෂ් පවුඩර්. ඔය ඒකේ දාන්න ගල් වල වෙනස් වෙනවා. මේක තමයි මේ ගලේ සයිස් එක. තමයි පොලිෂ් කරන මැෂින් එක. ඔය තිබ්බ ගල තමයි දැන් මට එකක් දාලා ෂේප් කරන්නේ. ඒක නමක් තියෙන. මේක සින්තටික් වගේ මේ ලයිට්ලි අර වතුර වගේ පේන්නේ නැහැ මැනික්. මේවා ගල් නෙමෙයිනේ. ඔය එළියට ගත්තම ලස්සන තියෙනවා. මේක අපේ මැනික. මේක පොලිෂ් කරලා යන්න තියෙනවා. නේද කියලා. මැනිකක් අතේ තියාගෙන නේද? අම්මට දෙන්න මැනික. අම්මගේ මැනිකගෙන් අම්මට මැනිකක්. yellow. මේක මොකක්ද? ගල් මැනික්. ආය මැනික. අනිත් වර්ග සෙමිකල්. මේ ඔක්කොම ඒවා මේව සෙමිකල්. මේ අර වගේ අර කට් එක කරට කීය දෙන්න. ඔය කට් එක ඉවර කරනවා. මේ සාමාන්‍ය කරට රුපියල් 10000කට ගත්ත මෙයාගෙන්. එහෙනම් මේ වගේ තවත් ලස්සන වීඩියෝ බලන්න කැමති නම් අනිවාර්යෙන් travel with Ru subscribe කරලා bell icon එක ටින් ටින් ගාලා ගහලා තියාගන්න. එහෙනම් අපි අද සමු ගන්නවා මේ travel with Ru and gem mining රත්නපුර.